Hello, hi. තෙමු. හැමෝමලා ගෙන්නනවනේ තෙමු එකෙන් ඕඩර් කරලා බඩු. ලස්සන ඒවා. මටත් හිතුණා ඉතින් ඕඩර් එකක් දාන්න. මම ඕඩර්ස් දෙකක්ම දැම්මා. ඒ දෙකම ආවේ එකම දවසේ. ඒක නිසා මම ඕගලන්ට පෙන්නන්නම් ඒ ගත්තු බඩු මොනවද කියන එක. අපි බලමුද කොහොමද කියලා ඒ වගේ නාපු ඒවා. මම පළමුවෙන්ම හැට් වලට ආසයි හැට් එකක් ගත්තා. මෙන්න මේ විදිහ තමයි හැට් එක. දාලා පෙන්නන්නම්. ලස්සනද බලන්න. ලස්සනයි. හොඳයි. මම තව හැට් එකක් ගෙනාවා. ගෙන්න ගත්තා. ඒක මම බලලා ලස්සන ඉඳා. මෙන්න මේක තමයි විදිහ. මෙන්න මේ විදිහ. ඒකත් දාලා බලමු මම ආස පාටක්. මේක හැබැයි රෙදි වලින් හදලා තියෙන්නේ. ඉස්සෙල්ලා එකත් රෙදි වලින් තමයි හදලා තියෙන්නේ. දාපුවම බලමුකෝ කොහොමද ලස්සන කියලා. අවුලක් නැහැ. ලස්සනයි. ඒක හොඳයි. මං ආසයි. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් පුංචි සුකුරුත්තම් බඩු වලට කැමතියි. ඒක නිසා මම තෙමු එකෙන් ඕඩර් කරා වලලු දෙකක්. කොට ඒක ඒ වලලු දෙක තමයි මෙන්න මේ දෙක. බලන්න මෙන්න මේ දෙක ලස්සනයි. හැබැයි මේක ඕවල් ෂේප්. මම හිතුවේ රවුමක් කියලා. නමුත් මේක ඕවල් ෂේප්. ඒ වුණාට ලස්සනයි. මම දාලා පෙන්නන්නම්. මේ විදිහට මේක ඕපන් කරන්න පුළුවන්. පස්සේ මෙහෙම කළා තද කරන්න පුළුවන්. මේකේ චුටි ගල්ලා තියෙනවා. ලස්සනයි. ගලවන්නත් බැහැ මම දන්නේ. මම කොහොම හරි දාන්න. ලස්සනයි. ඒක ලස්සනයි ඇත්තට. ඊට පස්සේ මම තව මලලු වගේක් ගෙනාවා. මෙතන තියෙනවා 3 4 5 6ක් තියෙනවා. ඒකත් දාලා පෙන්නන්නම්. golden color. නමුත් ඒක හරිම ලොකුයි මට. මෙන්න මෙච්චර විතර ලොකුයි. ගොඩක් ලොකුයි. මේක කාට හරි තෑගි දෙන්න පුළුවන් වෙයි මං හිතන්නේ. ලස්සනයි. ඊට පස්සේ මම තව මෙන්න වගේ බ්‍රේස්ලට් එකක් ගෙන්න ගත්තා. එකක් දාලා පෙන්නන්න. ලස්සනයි. මම එන්න ගත්ත golden coloring එකක් size 7 එකක් දාලා පෙන්නන්නම්කො ඇඟිල්ලට. ලස්සනයි. කොයිතරම් කල් ඉතින් මේ දිස්නේ දෙයිද දන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් හොඳයි. තවත් මම rings දෙකක් ගෙනාවා. මොකද මම rings වලට ඇත්තෙන්ම ආසයි. මගේ තියෙන රත්තරන් බඩු තේරෙම නැති වෙලා දැන්. ඒක නිසා මෙන්න මේ rings දෙක ගෙන්න ගත්තා. මේකේ black mix වෙලා තියෙනවා golden color එකත් එක්ක. ඒ වගේ මේක මේ open ring එකක්. ඒ වගේම මේක styles දෙකක්. දෙවිදියකට හදලා තියෙන්නේ. ඒක මගේ මැද ඇඟිල්ලට නම් ලස්සනයි. මේ බලන්න ලස්සනයි ඒක. තව මම ගෙන්න ගත්තා. මට ආසයි තුනා මේ මොකද්ද මේ එයා ස්ලයිඩ් එකකට golden colors හොඳයි ලස්සනයි. පොඩි ගාණක් උනේ.
එකක් පැත්තකින් තියමුකෝ අපි. තව මම ගෙන්න ගත්තා මේ මොනවද මේ මෙන්න මේ වගේ පුංචි මේ ටේප් එකක්. එකක් පොඩි ගාණක් උනේ ඉතින් මම එකක් ගත්තා. තව මම ගෙන්න ගත්තා මට ආස වුණා ගන්න මම සුකුරුත්තම් බඩු වලට කැමතියි කිව්වනේ. මෙන්න මේ එතන තියෙනවා 1 2 3 4 5 6ක් golden color පුංචි පුංචි beads තියෙන්නේ. ඒකත් ලස්සනයි. බලන්න ලස්සනයි. ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි වෙයි මම එකක් දාගන්නවා. තවත් මම ආස හිතුණා මට වෙන්න ගන්න පුංචි ලෙඩ් ලයිට් එකක්. ඒක දැක්කම මම හිතුවා ඒක ටිකක් ලොකුයි කියලා. නමුත් හරිම චුට්ටි හරිම පුංචි ලයිට් එකක් ඒක. ඒ කියන්නේ මේ පිටුවේ තිබිච්ච විදියට වඩා ඊටාම කුඩායි. තාමම ගෙන්න ගත්ත මේ බාත්රූම් එකේ කමෝඩ් එක තියෙන තැන පල්ලෙහාට සීල එකක්. මෙන්න මේක. ඒ සීල එක. ඉතින් මම ඉල්ලපු විදියට තමයි හම්බෙලා තියෙන්නේ. පළලාඩු උනත් හොඳයි කියලා හිතනවා. පොඩි ගාණක්. මම ගෙනාවා මට ආසයි කරන ටී-ෂර්ට් එකක් ගන්න. මගේ පුතාට. මම ටී-ෂර්ට් එකක් ගෙන්න ගත්තා. ඒක එන්න මේ විදිහට. ඔකට පෙන්නන්න. නිකන් ෂේඩඩ් වගේ උඩ කළු පාටයි පල්ලෙහාට යනකොට නිල් පාටයි. මේක මම හිතනවා පුතාට ඇති වෙයි කියලා සයිස් එක. ඒකත් ලස්සනයි හොඳයි. ඒ ගානට වටිනවා. ඔය ටික තමයි මම ගෙන්න ගත්තේ. එතකොට මට වුණා මේ ඕඩර්ස් දෙකක්නේ. දෙකටම උනේ මට රුපියල් 7000 ගාණක් විතර මම හිතන්නේ. ඒතකොට ඒ රුපියල් 7000 ගාණ වුණාට පළවෙනි ඕඩර් එක නා රුපියල් 2800 ගාණක් වුණා. ඒක කොහොමත් ෆස්ට් ඕඩර් එක නිසා ඩෙලිවර් කරා. දෙවෙනි ඕඩර් එක දානකොට ඒගොල්ලන් කිව්වා 3000ට වැඩි වෙන්න ඕනේ කියලා. ඒක නිසා 3000කට වැඩි වුණා. මම තව ඕඩර් එකක් දැම්මා මට ෂූස් වගේක් ආස වෙලා. ඒකත් ආපුවම පෙන්නන්නම්. සාමාන්‍යයෙන් බලනකොට ඒ කියන්නේ අපිට ගෙදර ඉඳලා ගෙදරටම ඩෙලිවර් කරනවා ඩෙලිවරි චාර්ජස් උත් නැහැ. ඒක නිසා ඉතින් තෝරලා බලලා බඩු ගන්න පුළුවන්. හැබැයි ඩිස්ක්‍රිප්ෂන් එක හොඳට කියවන්න. සමහර වෙලාවට මේ දැන් ඔය මොනවාද අම්බ්‍රෙලාස් තියෙනවා. නමුත් එතන ගාණ අඩුයි. නමුත් හොඳට කියවගෙන යනකොට තමයි තේරෙන්නේ ඒකේ තියෙන අම්බ්‍රෙලා එකේ අර කවර් එක කියලා. ඉතින් ඒ වගේ දේවල් තියෙන නිසා අඩු වුණා කියලා එකපාරට ඕඩර් කරන්න එපා. ඩිස්ක්‍රිප්ෂන් එක හොඳට කියවලා බලලා රිවිව්ස් උත් බලලා ඉවරලා ඒ බඩු ගෙන්න ගන්න. මම ගෙනාපුව සම්බන්ධයෙන් ඒ ගැන කියනවා නම් ඇත්තටම අවුලක් නැහැ. ඉතින් එච්චර මේ ලොකු ගණන් නැති වුණත් ඒ ගන්න සාධාරණ විදිහට තමයි මේ බඩු ටික තියෙන්නේ කියලා මට හිතෙනවා. මේ ලස්සනයි. ඉතින් ආයෙත් මට ගෙන්න ගන්න කැමතියි. දැන් මේකෙන් බඩු ඕඩර් කරන අයට කියන්නේ ඉතින් හොඳට කියවලා බලලා රිවිව්ස් බලලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ බඩු ඕඩර් කරන්න ඒ තරම් අවුලක් නැහැ කියලා. ඉතින් මම ආපහු සැරයක් ගෙන්න ගත්තාම ඕගොල්ලන්ට පෙන්වන්න මොනවද මම ගෙනියන්නේ කියලා. Thank you.